ආයුබෝවන් සුබ දවසක් වේවා අපත් සමග එකතු වෙන ඔබ සියලුම දෙනාට 2026 ඔන්න මාස 4ක වගේ කාලයක් ගෙවිලා සිංහල අලුත් අවුරුද්දත් අවසන් වෙලා පින්බර වෙසක් මාසයට ඔබ අප අවතීර්ණ වෙන්නට සූදානමින් ඉන්නේ. ඉතින් මේ සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ බොහෝ දෙනා ජීවිතේ වෙනසක් ඇති කර ගන්නට ඉලක්කයන් ඇති කර ගන්නවා. ඒ කියන්නේ ජීවිතේ ඉදිරි වර්ධනයක් හැමෝම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබ අපිව විශ්වාස කරලා ලග්නය පිළිබඳව ඔබේ ජීවිතයේ ඉදිරි දැක්ම පිළිබඳව අපෙන් විමසීම් කරනවා. ඉතින් ඒ අනුව අද දවසේදී අපි බලාපොරොත්තු වෙන්නේ මේෂ ලග්න හිමියන්ට මේ මැයි මාසය එහෙමත් නැත්නම් පින්බර වෙසක් මාසය තුල ජීවිතයේ ඉදිරි දැක්ම කොයි ආකාරයෙන්ද කියලා ලග්න පලාපල ගෙන එන්නටයි. ඉතින් මුලින්ම අපි ඔබට පවසන්නට ඕනේ මේ පවසන ලග්න පලාපලය මාසයේ ආරම්භයේදී පවතින ග්‍රහ ගෝචරය සහ මාසයේ මැදදී සිද්ධ වෙන්නා වූ යම් යම් ග්‍රහ මාරු වීම පිළිබඳවත් දල වශයෙන් සලකලා බලලා තමයි මේ පලාපල ගෙන එන්නේ. මේ තුල ඔබේ ජීවිතය හා යම් වෙනසක් තියෙනවා නම් ඔබ කල යුතු වෙන්නේ ඔබේ පුද්ගලික කේන්දර සටහන නිවැරදිව පරීක්ෂා කරවා ගැනීම. ඔබ ගත කරන අතුරු දසා, මහ දසා, විදසා, ඒ වගේම යම් යම් ඒ රාෂ්ටක තත්ත්වයන් ග්‍රහයින්ගේ තන්පත් වීම මත මේ කියනා වූ පලාපලයන් වල යම් වෙනසක් සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් ඒ බවත් මතක් කරමින් අද දවසේදී මේෂ ලග්නයේ කොහොමද කියලා අපි සාකච්ඡා කරමු. මුලින්ම ග්‍රහයින්ගේ පිහිටීම ගැන කතා කළොත් කුජ ග්‍රහය ලග්නාධිපතිත්වයේ දරන්නේ මේ මේෂ ලග්නේ. ඔබේ පළවෙනි භාවය තුල බුධ සහ රවි ගෝචර වෙනවා. ප්‍රබල ග්‍රහ යෝගයක්, සුභවාදී ග්‍රහ යෝගයක් ඔබ තුල නිර්මාණය කරමින් ඒ වගේම බොහොම බලවත්ව සිකුරු ඔබේ දෙවැන්න තුල ඒ වගේම තුන්වැන්න තුල ගුරු ග්‍රහයක් ඔබේ පස්වැන්න තුල කේතු ග්‍රහයක් ඒ වගේම රාහු ග්‍රහයක් 11 වන්නේ 12 වන්නේ කුජ සහ ශනි මෙන්න මේ විදිහට තමයි ඔබේ ග්‍රහ සිත්තම මාසයේ ආරම්භයේදී පවතින්නේ. මුලින්ම සමාජ පරිසරය මිත්‍ර සම්බන්ධතා ගැන කතා කළොත් ඔන්න මේෂ ලග්න හිමියන්ට මේ සමාජය තුල කැපී පෙනෙනා වූ ස්වરૂපයක් ඇති වෙන කාල සීමාවක්, අන් අයගේ සැලකිල්ලට අවධානයට බඳුන් වෙන කාලයක්, ඒ වගේම ඔබ කෙරෙහි අන් අය විශ්වාසය තබා කටයුතු කරන කාල සීමාවක්. මේ තුළ ඔබට අලුත් සම්බන්ධතා ඇති වෙන, ඒ වගේම මිත්‍රයින් ඇසුරු කරන්නට ලැබෙන, අලුත් අය හඳුනා ගන්නට ලැබෙනා වූ කාල පරිච්ඡේදයක්. නමුත් විශේෂයෙන්ම මේ කාලය තුල ඔබට ශනි 12 වන්නේ ගමන් කරන්නේ ඒ රාෂ්ටක තත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ ඒ රාෂ්ටක තත්වය ටිකක් ඉදිරියට ගමන් කරන නිසා යම් යම් ප්‍රශ්නවල මූලාරම්භයන් සිද්ධ වෙන්නට පුළුවන්. මෙන්න මේ සමාජ සම්බන්ධතා කියන කාරණය අසුරේදී, මිත්‍ර සම්බන්ධතා කියන කාරණය අසුරේදී ඔබ ඉවසීම කියන කාරණය හොඳින් හිතේ තියාගන්නට ඕනේ. ඒ වගේම මෙන්න මේ කතා බහ කරන ස්වરૂපය, එහෙම නැත්නම් ඔබේ වචන එවැනිදී ඒකම ඔබ රැවටීම් වලට වාජන වෙන්නට පුළුවන්. ඔබේ යම් දේ ලබා ගන්නට ඔබ රැවටීමට ලක් වෙන්නට ඉඩකඩක් තියෙන නිසා මෙන්න මේ සමාජ වපසරිය තුලදී ඔබ ටිකක් ප්‍රවේශම්කාරී ලෙස හැසිරෙන්නට වග බලා ගන්නට ඕනේ. ඇතැම් විට වර්තමාන කාලය තුල ඇති වෙන සබඳතා තවත් මාස කිහිපයකින් එහෙම නැත්නම් වසර ගණනකින් හෝ ඔබට යම් ගැටලුවක් ගෙනෙන්නට පුළුවන්. හින්දා ටිකක් කල්පනාකාරීවම පුද්ගල ඇසුර ගැන සැලකිලිමත් වෙන්නට මේෂ ලග්න හිමියන් වග බලා ගැනීම අත්‍යවශ්‍යයි. ඒ වගේම යම් ආකාරයක ඔබ තුල මතුවන්නා වූ ඉක්මන්කාරී ස්වභාවය, ආවේගශීලීත්වය නිසා ඔන්න ආරවුල් ගැටුම් ආදිය ඇති කර ගන්නට පුළුවන්. ඉතින් ඒ බවත් හිතේ තියා ගන්නට ඕනේ. බොහොම කල්පනාවෙන් සමාජ ඇසුර පවත්වා ගැනීම තමයි මේෂ ලග්න හිමියන් මේ කාලය තුලදී කළ යුතු වෙන්නේ. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම අපි මේ කාලය තුලදී ඔබේ පෞල් ජීවිතය ගැන කතා කළොත් ඔබේ පවුල තුල සාමූහිකව කටයුතු කිරීමට අවස්ථා යෙදෙනවා. විශේෂයෙන් ඔවුන් සමග එක්ව ගමන් බිමන් සංචාරවල යෙදෙන්නට, සාමූහික ක්‍රියාවලට නිරත වෙන්නට අවස්ථාවක් හිමි වෙනවා. නමුත් ඔබ විශේෂයෙන් සැලකිලිමත් වෙන්නට ඕනේ. ඔබ ඒ පවුලේ සමග කටයුතු කිරීමේදී ඔවුන්ගේ සිත් නොරිදෙන ආකාරයට කටයුතු කරන්නට, ඔවුන් තේරුම් අරන් කටයුතු කරන්නට,
අවබෝධයෙන් කටයුතු කරන්නට. මොකද ඔබ තුල යම් යම් අවස්ථාවල ආවේගශීලීත්වය මතුවෙන්නට පුළුවන්. හික්මීමක් නැතුව ඔබ කටයුතු කරන්නට යන්නට පුළුවන්. ඒ වගේම අර ටිකක් හිත රිදෙන වචන ඔබ තුලින් පිට වෙන්නටත් පුළුවන්. ඉතින් ඒ බව හිතට ගන්න. ඒ වගේම බාහිර සාධක මේ පවුලේ සමගිය තුලට අරගෙන එන්නට එපා. පවුලේ අයගේ මානසික තත්ත්වය ඔබ තේරුම් අරගෙන කටයුතු කරන්නට ඕනේ. ඒ වගේම විශේෂයෙන් ඔවුන් වෙනුවෙන් යම් කාලයක් වැය කරන්නට ඔබ කළමනාකරණය කරගන්නට ඕනේ ඔබේ කාලය. වගකීම් යුතුයකම් මනා ලෙස ඉෂ්ට සිද්ධ කරමින් බොහොම ගෞරවනීය විදිහට පවුලේ අයත් සමග කටයුතු කරන්නට ඔබට හැකියාවක් තියෙනවා. ඉතින් ඒ බව දැඩිව සිතට අරගෙන කටයුතු කිරීම මේෂ ලග්නයේ ඔබ මේ වෙලාවේ කරන්නට ඕනේ. මොකද හිත රිදීම් හිතමනාපකම් ඇති වෙන්නට ඉඩකඩක් තියෙන කාලයක්. ඒ වගේම බොහොම වෙලාවට ඔය අර්බුදකාරී තත්ත්වයන් ඇතිවීම යම් ආකාරයකට දුරදිග ඇදී යාමක් සිද්ධ වෙන්නටත් ඉඩකඩක් තියෙන හින්දා ටිකක් කල්පනාකාරීව කටයුතු කරන්නට ඕනේ. ඔබගේ ආවේගශීලීත්වය පාලනය කර ගැනීම, ඉවසීම, මෙන්න මේ කියන කාරණා සමාජ සම්බන්ධ ඇසුරේදී කිව්වා වගේම තමන්ගේ පවුල තුලදී මේෂ ලග්න හිමියන් සිද්ධ කරන්නට ඕනේ. එහෙම නැත්නම් යම්කිසි ආකාරයක ඔය මම කලින් කිව්වා වගේ ඒ ඇති වෙන අර්බුද ටිකක් දුරදිග ඇදී යාමක් සිද්ධ වෙන්නට ඉඩකඩක් තියෙන හින්දා. ඒ වගේම විශේෂයෙන් මේ කාලය තුල ඔය විවාහ අපේක්ෂාවෙන් සිටින මේෂ ලග්න හිමියන්ටත් යෝජනා වලට අනුව විවිධ සහකාරයන් හමු වෙන කාල පරිච්ඡේදයක්. නමුත් ඔබ දුරදිග හිතලා බලලා Tamanට ගැළපෙන අය සමග පමණක් ඒ විවාහයන් සඳහා කටයුතු සිද්ධ කර ගන්නට ඕනේ. පොරොන්දම් ආදියත් පරීක්ෂා කරලා. මොකද මේ වෙලාවේ ටිකක් මේෂ ලග්න හිමියන්ට ඒ සම්බන්ධ මේ බාධක මතුවෙන්නට ඉඩ කඩක් තියෙන හින්දා ටිකක් කල්පනාකාරී වෙන්නට ඕනේ. ආදර සබඳතා තුලදිත් එහෙමයි. සබඳතා තුලදී ඔබ ටිකක් ඉවසීමෙන් හික්මීමෙන් කටයුතු කරන්නට ඕනේ. එහෙම නැත්නම් මේ සබඳතා බිඳී යන අවදානමක් නම් තිබෙනවා මේෂ ලග්න හිමියන්ට මේ මාසය තුලදී. වචන හුවමාරු නිසා හිත රිදීම් ඇති වෙන්නටත් ඉඩ කඩක් තියෙනවා. ඉතින් බොහොම කල්පනාවෙන් කාලය ගත කරන්නට ඕනේ. තමන් තුල ඇති වෙන ආවේගශීලීත්වය අතිශයින්ම පාලනය කර ගැනීම වැදගත් වෙනවා. පවුල සහ ආදර සම්බන්ධතා ගැන කතා කරනකොට මේෂ ලග්න හිමියන් මේ වෙසක් මාසය තුලදී. ඒ වගේම ඔන්න රැකියාව ගැන කතා කරනකොට මේෂ ලග්න හිමියනි රැකියාව තුලින් නම් යම් පිබිදීමක් ඇති වෙන කාලයක් වෙනවා. ඔබ වෙනදාට වඩා ධෛර්යවන්තව උද්‍යෝගීවත්ව කටයුතු කරනවා. තමන්ගේ කාර්ය කෙසේ හෝ සාර්ථක කර ගැනීමේ අදිෂ්ඨානයෙන් ඔබ වැඩ කටයුතු කරනවා. ඒ තුල ඔබගේ රැකියා පරිසරය තුල ඔබ ටිකක් කාර්ය බහුල වෙන්නට, වගකීම් සහගත වෙන්නට ඉඩ තියෙන කාලයක්. ඒ වගේම මේ තුල විවිධ ආර්ථික වාසි අපි හිතමු යම් දීවනාවක් ඔබ වෙත ලැබෙන්නට පුළුවන්. ඒ වගේම ප්‍රධානීන් ඔබ කෙරෙහි අවධානය යොමන කාල සීමාවක් වෙනවා මේ කාල සීමාව. ඒ වගේම ඔබ ටිකක් කැපිපෙනෙන ස්වරූපයකටපත් වෙනවා. අර ඔබ තුලම වැඩ කිරීමේ උනන්දු උත්සාහය මත වෙන්නටත් පුළුවන්. ඉතින් මේ තුල ඔබ සාර්ථක ලෙස ගමනක් යාම තමයි කළ යුතු වෙන්නේ. ටිකක් අර ඉක්මන්කාරී ස්වභාවය නිසා වැඩ කටයුතු වල යම් අඩාල වීමක්, ඒ කියන්නේ ඉක්මනින් වැඩ කටයුතු කරන්නට ගිහිල්ලා ඒවා නිවැරදිව කරගන්නට බැරි වීම වගේ දේවල් වෙන්නට පුළුවන්. ඉතින් බොහොම කල්පනාවෙන් තමයි රැකියාව තුල ඔබට කටයුතු කරන්නට සිද්ධ වෙන්නේ. තමන්ගේ රැකියාව නිවැරදිව කරගන්නවා වගේම රැකියා පරිසරය තුල හමු වෙන රැකියා ප්‍රධානීන්, රැකියාවේ සහෝදර සේවක සේවිකාවන් සමග යහපත් සමතාවයක් පවත්වා ගැනීම කළහොත් ඔබට ඉදිරි කාලයේදී මේ ඒ රාෂ්ට්‍රක තත්ත්වය මැද උවත් යම් සහනදායීව තමන්ගේ රැකියාව යහපත් ලෙස කරගන්නට හැකියාවක් තිබෙනවා. යම් හේකින් ඔබට අයහපත් ලෙස මේ தත්ත්වය බලපෑත්වුවොත් ඔබ රැකියාව කෙරෙහි තෘප්තියක් ඇති කර ගැනීම වෙනුවට රැකියාව නීරස කර ගන්නටත් ඒ තුල රැකියා අහිමි වීම පවා සිද්ධ වෙන්නට ඉඩකඩක් තියෙන බව කියන්නට ඕනේ. ඉතින් සුභවාදී කාරණා වගේම යම් අසුබ තත්ත්වයක් තියෙනවා නම් ඒ බව පැහැදිලි කිරීම වගකීමක් වෙනවා. වැයපක්ෂ බොහොම ඉහළයි. අනවශ්‍ය දෙයට වියහියදම් වෙන්නට පුළුවන්. නොහිතන දෙයට මුදල් වියහියදම් කරන්නට
කාලය මේ කාලය තුල සිද්ධ වෙන්නට පුළුවන්. ඒ කියන්නේ හදිසියේ සිදුවන වියදම් නිසා ඔබ තුල තන්පත් ධනය පවා වැය වෙන්නට ඉඩ කඩක් තියෙනවා. කෙසේ වෙතත් රැකියාව තුල ඔබ තුල ඇතිවෙන උද්‍යෝගිමත් බව නිවැරදිව කළමනාකරණය කරගෙන ගියොත් රැකියාව පරිසරය යහපත් ලෙස කටයුතු කරන්නට ඔබට හැකියාවක් තිබෙනවා. ඒ වගේම ව්‍යාපාරවලදීත් එහෙමයි. තමන්ගේ උනන්දුව උත්සාහය මේ වෙලාවේ අවශ්‍යමයි. අනවශ්‍ය වියහියදම් ව්‍යාපාරයේ දේවල් වලට පවා වියහියදම් කරද්දී ටිකක් කල්පනාකාරී වෙන්නට ඕනේ. ව්‍යාපාර ටිකක් ප්‍රවර්ධනය කරන්නට ඔබගේ මහන්සිය උත්හාන වීර කැපවීම අවශ්‍ය වෙනවා. ඒ වගේම සේවක සේවිකාවන් පාලනය කිරීමේදී ඔවුන් සමග කටයුතු කිරීමේදී ටිකක් විමසිලිමත්ව ඉවසීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මේ වෙලාවේදී ආයෝජන වලට යනවා නම් ටිකක් විමසිලිමත් වෙන්නට ඕනේ, බුද්ධිමත්ව හිතලා බලලා කරන්නට ඕනේ. ඇතැම් විට ඔබ ව්‍යාපාර ආරම්භ කරන්නට පුළුවන් ඒ පිළිබඳව කිසිත් නොදැන තව කවුරු හරි කියන්නන් වාලේ, ඒ කියන්නේ වෙන කෙනෙක් කියලා මේක ලාභ උපදවන්නට පුළුවන්, මේකට මුදල් යොදන්න කියලා. අන්න එවැනි දේවල් වලින් ටිකක් වැළකෙනවා නම් මේ වෙලාවේ යහපත් තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්නවා විනා තමන්ට නුපුරුදු ව්‍යාපාර කටයුතු වලට මේ වෙලාවේ අත ගහන එක තරම්ම සුදුසු නැහැ. ඉතින් ඔබේ කැපවීම මේ ව්‍යාපාර තුළට එකතු කළොත් වැයවීම තිබුණත් යම් ප්‍රගතියක් අත් කර ගන්නට ඉඩ කඩක් තියෙනවා. බාධක හමුවේ, අභියෝග හමුවේ ඔබට මේ ගමන යන්නට පුළුවන්. ඒ තුල ඔබට ලාභත් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. අර විශේෂයෙන් කිව්වා වගේ ආයෝජනවලදී ප්‍රවේශම් වෙන්න, ව්‍යාපාර සහකරුවන්, සේවක සේවිකාවන් සමග අන්තර් සම්බන්ධතාවලදී ඔබ සැලකිලිමත් වීම වෙන්නට ඕනේ. ඉතින් මේ සුබ අසුබ සමිශ්‍රණ සහිත කාල පරිච්ඡේදයක් නිසා බොහොම ඉවසීම කියන කාරණය මේ ව්‍යාපාර තුළදීත් අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම කියන්නට ඕනේ මේ කාලය තුලදී මේෂ ලග්න හිමියන්ට අර නොසිතන බාධක පැන නැගීම් සිද්ධ වෙන්නට පුළුවන්. අන්න ඒ වෙලාවල් වල හදිසි තීන්දුව తీරන ගන්නට එපා. බුද්ධිමත්ව තමයි කටයුතු කරන්නට ඕනේ. තව කෙනෙක්ගෙන් විමසලා බලලා බොහොම විවිධ පැතිකඩ ඔස්සේ හිතා බලලා කටයුතු කිරීම අනිවාර්යෙන් කළ යුතු බවත් සිහිපත් කරනවා. ඒ වගේම මේ වෙලාවේදී මේෂ ලග්න හිමි දුවදරුවන්ට අධ්‍යාපන කටයුතු වල ප්‍රගතියක් අත් කර ගන්නට පුළුවන්. විශේෂයෙන් විභාග වලට ඊටාම හොඳින් මුහුණ දෙන්නට හැකියාවක් තියෙනවා. විභාග ජයග්‍රහණ ලබා ගන්නට හැකියාවක් තිබෙනවා. ඒ වගේම අධ්‍යාපන කාර්ය තුළ ඔබගේ මනස නිවැරදිව මෙහෙवला අධ්‍යාපන ජයග්‍රහණ නම් අත් කර ගැනීම හැකියාවක් තිබෙනවා. මේ පාසල් අධ්‍යාපනය ලබන, උසස් අධ්‍යාපනය ලබන සියලුම දෙනාට ඊටාම හොඳ කාල පරිච්ඡේදයක් අධ්‍යාපන කටයුතු වලට. ඒ වගේම විශේෂයෙන් කියන්නට ඕනේ විදේශ ගමන් බලාපොරොත්තු වෙන මේෂ ලග්න හිමියන්ට ඒ සඳහා අවස්ථාව හිමි වෙනවා. මේ විදේශ ගමන් සඳහා සුබවාදී කාල පරිච්ඡේදයක්. ඔබ බලාපොරොත්තු වෙන විදේශ රැකියාවට කැඳවීම ලැබෙන ඒ සම්මුඛ පරීක්ෂණ සමත් වෙන්නට සුදුසු කාලයක්. ඉතින් විදේශ රැකියාව බලාපොරොත්තු වෙන මේෂ ලග්න හිමියන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට උත්සාහවන්ත වෙන්නට ඕනේ. ඒ වගේම විදේශ ගත වෙලා රැකියාව කරන මේෂ ලග්න හිමියන් ටිකක් රැකියාව කටයුතු වලදී ප්‍රවේශම්කාරී වෙන්නට ඕනේ. විශේෂයෙන් රැකියාව පරිසරය තුළදී ප්‍රධානීන් සමග කටයුතු කිරීමේදී ටිකක් කල්පනාකාරීවම කටයුතු කළ යුතු බවත් මතක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මේෂ ලග්න හිමියන් මේ කාලය තුළදී අසනීප කරදර පීඩා වලින් නම් පරිස්සම් වෙන්නට හිතර ගන්නට ඕනේ. හදිසි අනතුරු ඇතිවීමේ ප්‍රබල සම්භාවිතාවයක් මේ කාල සීමාව තුළ තියෙනවා. අස්ථි බිඳීම්, අත්පා බිඳීම් වගේ දේවල් පවා සිද්ධ වෙන්නට ඉඩ කඩක් තියෙනවා. මේ නිසා අනතුරුදායක රැකියාව කරනවා නම්, යන්ත්‍ර සූත්‍රات එක්ක වැඩ කටයුතු කරනවා නම් විශේෂයෙන් උස් ස්ථානවල අවදානම් සහගතව වැඩ කටයුතු කරන්නට යන්නට එපා. එහෙම කරනවා නම් නිවැරදි සිහියෙන්, එළඹ සිටින සිහියෙන් මේ වැඩ කටයුතු කරන්නට ඕනේ. ඒ වගේම ගින්දර විදුලිය කියන දේවල් වලින් ප්‍රවේශම් වීම අත්‍යවශ්‍යයි. රත වාහන පැදවීමේදී, ගමන් බිමන් යෑමේදී ඔබ ටිකක් සැලකිලිමත් වෙන්නට ඕනේ. හදිසි අනතුරු වලට වැඩි සම්භාවිතාවයක් තියෙන හින්දා නිවැරදි සිහිය කියන කාරණය, නොසැලකිලිමත්කම කියන දේ අතහැරලා තමන් සෑම විටම එළඹ සිටින සිහියෙන්, නිවැරදි සිහියෙන් කටයුතු කිරීම කළ යුතුමයි. ඒ වගේම විශේෂයෙන් මෙන්න මේ කොන්දාශ්‍රිත අසනීප, තුනටි ආශ්‍රිත වේදනා, දනහිස්, වලලු කර මේ වගේ දෙපාශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් නැති වෙන්නටත්, ඒ වගේම රුධිරගත අසනීප තත්ත්වයන් වල යම්
වැඩිවීමක් ඇති වෙන්නටත් මේෂ ලග්න හිමියන්ට බලපානවා මේ කාල සීමාව තුළදී. ඉතින් ඔබ යම්කිසි අසනීපයකට දැනටත් ප්‍රතිකාර ලබනවා නම් ඖෂධ ලබා ගන්නවා නම් ඒවා නිවැරදිව කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම යම් අසනීපයක් පැන නැගුණා නම් එය නොසලකා නොසිට නිවැරදි වෛද්‍ය උපදෙස් අරගෙන ඒවා සුවපත් කර ගැනීමට කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. ඒ වගේම විශේෂයෙන්ම මේ කාලය තුලදී නැවත නැවත අවධාරණය කරනවා මෙන්න මේ හදිසි අනතුරු වලින් මේෂ ලග්න හිමියන් ප්‍රවේශම් වීම කල යුතුයම කාලයක් බව විශේෂයෙන්ම සිහිපත් කරනවා. ඉතින් ඔබ විෂ්ණු දෙවියන් උදෙසා බාරහාර වීම, ඒ වගේම අසරණ මහලු වයෝවෘද්ධ යාචකයින්ට දානමාන ලබා දීම, සුනකයින් කපුටන් සඳහා කිරිබත් දන් පිළිගැන්වීම වගේ දේවල් කරන්නට පුළුවන් නම් ඊටාම යහපත් මේ කාලය තුල ඒ ඔබට යහපතක් ගෙන දේවි. ඒ වගේම බෝධි පූජා පින්කම් වලට සහභාගී වෙන්නට, සෙත් පිරිත් ශ්‍රවණය කරන්නට, හැකිනම් සජ්ජායනා කරන්නට, ආනාපාන සති භාවනාව වගේ භාවනාවක් වඩන්නට හැකියාවක් තියෙනවා නම් ඔබට යහපත අත් කරගන්නට හැකියාවක් තිබෙනවා. ඉතින් අපි මේෂ ලග්න හිමියන්ට සුබ ප්‍රාර්ථනා කරනවා. අභියෝග මැදින්, බාධක මැදින් Tamanගේ ගමන යහපත් ලෙස ඉදිරියට යන්නට හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා. ඒ වගේමයි ඔබට ඉසිවර අසපුව ජ්‍යොතිෂ්‍ය පරීක්ෂණ ආයතනය මගින් පූර්ණ කේන්දර පරීක්ෂාවක් කරගන්නට අවශ්‍ය නම් ඔබේ සියලුම ජීවිත පැතිකඩ වර්තමාන තත්ත්වය, අනාගතය පිළිබඳව පූර්ණ විද්‍යාත්මක විග්‍රහයක් දුරකථන මාර්ගිකව ලබා ගන්නට පුළුවන්. ඒ වගේම ටයිප් කරපු වාර්තාවක් සියලු දේ සහිතව කළ යුතු වත්පිළිවෙත් සහිතව ලබා ගැනීම හැකියාවක් තිබෙනවා. තිරේ සඳහන් වෙන දුරකථන අංකයට කතා කරලා වේලාවක් වෙන් කරවා ගන්න. ඒ බවත් මතක් කරමින් මේෂ ලග්න හිමියන්ට ඉදිරි අනාගතය සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා.